අපි කිසි කෙනෙක් කරන්නේ නැති නමුත් හරිම වටින පුංචි කරුණක් ගැනයි මේ කියන්නේ. ඔයාලා කෙසෙල් ගෙඩියක් කනකොට ලෙල්ල ගලවන්නේ කොහොමද? කෙසෙල් ලැබරියට සම්බන්ධ වුණ නැට්ට පැත්තේ ඉඳන් කළු පාට කොටස දිහාට නේද? කෙසෙල් කන නිවැරදි ක්‍රමේ ඒක නෙමෙයි. හරිම ක්‍රමේ වෙන්නේ කළු පාට කොටසේ ඉඳන් නැට්ට පැත්තට ලෙල්ල ගලවන එක. ඒ කියන්නේ මේ රූපයේ තියෙන විදිහට. ඊළඟට දන්නවද ඇයි ඒ කියලා? කෙසෙල් ගෙඩිවල වැඩිම පෝෂණීය ගුණයක්, ඒ කියන්නේ විටමින් ගොඩක් අන්තර්ගත වෙලා තියෙන්නේ ඇතුලේ තියෙන කෙසෙල් ගෙඩියයි කෙසෙල් ගෙඩි පොත්තේ බාහිර කොටසයි අතර. ඔයාලා දකිනවා ඇති ලෙල්ල ගලවනකොට නූල් ආකාරයට කෙසෙල් ගෙඩි ලෙල්ල එක්කම ගැලවිලා අයින් වෙන පෝෂණීයම රේණු කොටසක්. ඒවා නූල් වගේ කොටස්. මේවා තමයි පෝෂණීයම කෙසෙල් ගෙඩියේ තියෙන කොටස. ඉතින් නැට්ට පැත්තේ ඉඳන් කෙසෙල් ගෙඩිය ගැලෙව්වොත් නම් අන්න ඒ පෝෂණීය නූල් කෙසෙල් ගෙඩි පොත්තත් එක්කම ගැලවෙලා යනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ කෙසෙල් ගෙඩිය නිවැරදි ආකාරයට කළු පාට කොටසේ ඉඳලා නැට්ට පැත්තට ගලවලා ආහාරයට ගන්න එකයි.